සාන්ත කුරුසිය අඩයාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගේත් පුත්‍රයාගේත් ඉස්පිරිතු සාන්තුගේත් නාමයෙන් ආමේන්. එනෙන නොපෙනෙන සියල්ල මවා පාලනය කරන්නා වූ අප ආදර මහෝත්තම දෙවිපියාණනි, අපහට ලබා දුන්නා වූ මේ අලුත් දිනය වෙනුවෙන් අපි සැම ඔබ වහන්සේට ස්තුතියත් ප්‍රශංසාවත් පුද කරන්නෙමු. අද දවසේ අපගේ සිතවිලි, ක්‍රියාවන්, වචන යන සෑම දෙයක්ම ඔබ වහන්සේට ප්‍රසන්න ලෙස හසුරුවන්නට අප සැම මෙහෙයුව මැනව. ආදර දේවපියාණනි, විදේශගතව විවිධාකාර ගැටලු වලට මුහුණ පා සිටින සෑම සියලු දෙනාවම ඔබ වහන්සේගේ ශ්‍රී දෑතට බාර කරන්නෙමු. ඔවුන්ගේ සිත්වලට ශක්තිය, ධෛර්යය ලබා දුන මැනව. සියලු දුක් වේදනාවකදීම ඔබ වහන්සේට තුති පුදමින් ඒ දරාගත හැකිවන ලෙස ඔවුන් සියල්ල ආශිර්වාද කළ මැනව. දෙමාපියන්ට අකීකරුව දෙව් වදනට පිටුපා නොමගට යන තරුණ ජීවිත ඔබ වහන්සේගේ ශ්‍රී හස්තයට බාරගත මැනව. ඔවුන්ගේ සිත් හැරීම උදෙසා අප සැම ඔබ වහන්සේ ඉදිරියේ මෙලෙස දන නමා හදවතේ භක්තියෙන් යාඥා කරන්නෙමු. අසරණව රෝගීව සිටින සියලුම වැඩිහිටි සහ සියලුම ජීවිත වෙනුවෙන්ද ඔබ වහන්සේගේ බැල්මෙහලා ඔබ වහන්සේගේ ශ්‍රී රුධිරයේ බලයෙන් සුවසහනය ලබා දුන මැනව. ආදර දේවම්මේ, එදා ජේසු පුතා කුරුසිය රැගෙන කල්වාරියට යන තෙක් ඔබ වහන්සේ ජේසුස් වහන්සේට ශක්තියක් වූවා මෙන්ම අප සැම මේ ගෙවන ජීවන කුරුසිය රැගෙන යාමට අපහටද ශක්තිය වූ මැනව. ඒ උදෙසා පව්කරුවන් වූ අප සැම උදෙසා ඔබ වහන්සේගේ ශ්‍රී කුමාරයාණන් ඉදිරියෙහි නිරතුරුව මැදිහත් වූ මැනව. අප වෙනුවෙන් යාඥා කළ මැනව. මේ කීදේ අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ජේසුතුමන්ගේ ශ්‍රී දිව්‍ය හෘදයෙනි අපට කරුණා කළ මැනව. මරියතුමියගේ නිර්මල හෘදයෙනි අප නිසා යාඥා කළ මැනව. ශුද්ධෝජුසේ මුනිත්‍රයෙනි අප නිසා යාඥා කළ මැනව. ආමේන්.